Hi guys, ඉතින් කොහොමද? Welcome back to another video. WWE ශ්‍රී ලංකා YouTube channel එකට එකතු වුණ ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපේ channel එක subscribe කරලා තියාගන්න. මොකද WWE සම්බන්ධ සියලුම දේවල් අපි සිංහලෙන් ඔයාලට ඉදිරියට තව ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මතක හිටුව අපේ channel එක subscribe කරලා තියාගන්න. ඉතින් අද කතා කරන්න යන්නේ අපේ backlash එක ගැන. ඔයාලා දන්නා backlash එක තමයි අපිට ඊළඟට තියෙන PL එක තියෙන හෙට පැවැත්වෙනවා. ඉතින් ඒක. ඉතින් අපි අද කතා කරන්න යන්නේ backlash එකට දැන් match 5ක් ඇඩ් වෙලා. ඔය මැච් පහ තමයි ඉතින් තියෙන්නේ. අය මැච් ඇඩ් වෙන්නේ නැහැ. ඉතින් ඔය මැච් පහේ කවුරු දිනයිද යන්නේ කියලා තමයි අද කතා කරන්න යන්නේ. මට අනුව මම ප්‍රෙඩික්ට් කරනවා මේ කට්ටිය මේ මැච් එකේ දිනයි කියලා. ඉතින් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. ඉතින් ඔයාලා දන්නවා දැන් බැක්ලෑෂ් එක අපිට හෙට පැවැත්වෙනවා. ඉතින් ලංකාව වෙලාවෙන් 4:00 වගේ තමයි පටන් ගන්නෙ. මම ඒක පටන් ගන්න වෙලාව සහ බැක්ලෑෂ් එක සම්බන්ධ ඉන් ඩීටේල්ස් මම පෝස්ට් එකකින් මේ channel එකේ අප්ලෝඩ් කරනවා. ඔයාලා ඒකත් බලන්න ගිහිල්ලා දාපුවම. ඉතින් අද කතා කරන්න යන මැච් පහ ගැන මුලින්ම කියන්න ඕනේ මම ජෝන් සීනාගේ රැන්ඩි ඔර්ටන්ගේ මැච් එක ගැන මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ නැහැ. මොකද මම මේක කලින් අප්ලෝඩ් කරපු වීඩියෝ එකේ දෙන්නගේ මැච් එක ගැන සම්පූර්ණ විස්තරයක් කරලා තියෙන්නේ. සම්පූර්ණ වීඩියෝ එකක් කරලා තියෙන්නේ. කවුරු දිනයිද, එතකොට කවුරු රිටර්න් වෙයිද, ඒ අනම්මනම් ඔක්කොම මම වීඩියෝ එකක් කරලා තියෙන්නේ. ඒත් ඔයාලා බැලුවේ නැත්නම් ගිහිල්ලා බලන්න. මම මෙතනින් දාන්නේ වීඩියෝ එක. ඉතින් බැලුවේ නැති කට්ටිය ගිහිල්ලා බලන්න. ඉතින් මේ මැච් එක අයින් කරාම මැච් හතරක් තව තියෙනවා. ඉතින් මේ හතර ගැන තමයි අපි කතා කරන්න යන්නේ. පළවෙනියට අපිට තියෙනවා ඉතින් අපේ පළවෙනි මැච් එක විදිහට තියෙන්නේ ඩොමිනික් මිස්ටීරියෝ vs පෙන්තා IC චැම්පියන්ෂිප් එකට. දෙවෙනි එකට තියෙනවා ලයිරා වල්කිරියා vs බෙකි ලෙන්ච් IC විමෙන්ස් චැම්පියන්ෂිප් එකට. තුන තියෙනවා ගුන්තර් vs පෙට් මැකෆී සිංගල් මැච් එකක්. හතරවෙනි එක තමයි ෆේටල් 4-way මැච් එකක් යුනයිටඩ් ස්ටේට්ස් චැම්පියන්ෂිප් එකට ජේකබ් ෆාටු vs ඩේමියන් ප්‍රීස්ට් vs ඩ්‍රූ මැකින්ටයර් vs LA Knight. ඔය මැච් හතර තමයි අපිට තියෙන්නේ. ඔය මැච් හතර ගැන තමයි අපි දැන් කතා කරන්න යන්නේ. ඉතින් අපි පළවෙනි මැච් එක විදිහට අපි කතා කරන්නේ ඩොමිනික් මිස්ටීරියෝ vs පෙන්තාගේ මැච් එක. ඉතින් මේ මැච් එකේ මම හිතන්නේ ඩොමිනික් මිස්ටීරියෝ වින් කරයි කියලා. මොකද එයාත් එක්ක ජස්මන්ට් එකේ ඉන්නවා සහ ඩොමිනික් මිස්ටීරියෝ යාගේ කියන්නේ රෙසල්මේනියා එකෙන් ටයිටල් එක වින් කරාට පස්සේ තියෙන මම හිතන්නේ දෙවෙනි මැච් එක. පළවෙනි මැච් එකත් පෙන්තාත් එක්ක තමයි තිබ්බේ. ඒක ජස්මන්ට් එකේ උදව්වෙන් කොහොම හරි දින්නා. ඉතින් මේ මැච් එකත් මට හිතෙනවා පෙන්තර දිනන්න බැරි වෙයි කියලා. මොකද ඩොමිනික් මිස්ටීරියෝ දිනයි. ඉතින් මම මේක නම් කරනවා ඩොමිනික් මිස්ටීරියෝ දිනයි. දෙවෙනි මැච් එක විදියට ලයිරා වල්කිරියා vs බෙකි ලෙන්ච් IC විමෙන්ස් චැම්පියන්ෂිප් එකට. ඉතින් මම මේ මැච් එකේ මම හිතනවා බෙකි දිනයි කියලා. මොකද බෙකිගේ රෙසල්මේනියා එකෙන් පස්සේ තිබ්බ රෝ එකේ ගත්ත හීල් ටර්න් එකත් එක්ක එයා දැන් ඉන්නේ හීල් ටර්න් එකේ. ඉතින් ඒ හීල් ටර්න් එක මම හිතනවා සහ බෙකි ලෙන්ච් කියන්නේ අපි දන්නවනේ ඔයාලා දන්නා බෙකි කියන්නේ WWE එකේ ඉන්න ලෙජන්ඩ් කෙනෙක්. ඉතින් ඒ වගේ කෙනෙක් මම හිතනවා ලයිරා වල්කිරියා වැනි මේ ආධුනික සුපර්ස්ටාර් කෙනෙක්ට පරාද කරයි කියලා. ඉතින් WWE මම හිතන්නේ කොහොමද එහෙම කරයි කියලා. අනික දැන් එයා ඉන් හීල් ටර්න් එකේ. ඉතින් ඒ වගේ කෙනෙක් මම හිතන්නේ පරදී කියලා. ඉතින් මම ඒකින්ද මේ මැච් එකේදී බෙකි ලෙන්ච් වින් කරයි කියලා හිතනවා. තුන්වෙනියට අපි කතා කරමු ගුල්තා vs පැට් මැකෆී. මේකෙදී මම කැට තියලා කියනවා ගුල්තා දිනනවා. මොකද ගුල්තා කියන්නේ කවුද කියලා දන්නවනේ. former world champion කෙනෙක්. ඉතින් රින් ජෙනරල් අපේ. ඉතින් පැට් මැකෆී කියන්නේ YouTube කෙනෙක්. සහ දැන් WWE එකේ මේ නිවේදකෙක් විදිහට වැඩ කරනවා. ඉතින් දැනට මැච් මම හිතන්නේ WWE තුල මැච් පහක් විතර සෙල්ලම් කරලා තියෙනවා. මට මතක හිටියට ආස්තන් තියුරුත් එකක් තිබ්බා. මිස්ටර් මික්මන් එකක් තිබ්බා. බැරන් කොබින් එකක් තිබ්බා. ඉතින් කොහොමද මේ මැච් එකේදී නම් no chance. මම හිතන්නේ පැට් මැකෆී දිනන්න පුළුවන් කියලා. ඉතින් ගුල්තා මේ මැච් එකේ දිනයි. හතරවෙනියට අපිට තියෙන්නේ අපේ ෆේටල් 4-way මැච් එක යුනයිටඩ් ස්ටේට්ස් චැම්පියන්ෂිප් එකට ජේකබ් ෆාටු vs ඩ්‍රූ මැකින්ටයර් vs ඩේමියන් ප්‍රීස්ට් vs LA Knight. මේ මැච් එකේ මම හිතන්නේ ෆාටු දිනයි. මොකද ෆාටු රෙසල්මේනියා එකේ යාගේ පළවෙනි සිංගල් ටයිටල් එක වින් කරේ රෙසල්මේනියා එකෙන් පස්සේ. ඉතින් රෙසල්මේනියා එකේ වින් කරා යාගේ ටයිටල් එක. ඉතින් මෙච්චර ඉක්මනට යාගේ ටයිටල් එක කොහොමද ඩ්‍රොප් කරා කියලා මම හිතන්නේ නැහැ. ඩ්‍රොප් කරයි හැබැයි දැම්ම නෙමෙයි. ඉතින් මේ කොහොමද මේ මැච් එක ගැන කතා කරද්දී මේ හතර දෙනාම සුපිරිම චරිත. ඔයාලා දන්නවනේ ඩ්‍රූ මැකින්ටයර් කවුද කියලා, LA Knight, ඩේමියන් ප්‍රීස්ට් කතා කරලා වැඩ. මේ හතර දෙනාම හැබැයි සුපිරි සුපර්ස්ටාර්ස් දැන් WWE එකේ ඉන්න. ඩ්‍රූ මැකින්ටයර් ගැනත් ඔයාලා දන්නවා, LA Knight උත් එහෙමයි, ඩේමියන් ප්‍රීස්ට් උත් එහෙමයි. පාඩුත් කොහොමද දැන් නැගලා යන සුපර්ස්ටාර් කෙනෙක් තමයි WWE එකේ. ඉතින් කොහොමද හැබැයි මේකේදී WWE එකේ මම හිතන්නේ දැම්ම ෆාටුගෙන් ටයිටල් එක ගලවලා අයින් කරයි කියලා. ඉතින් ඒකින්ද මම මේක හිතනවා ෆාටු දිනයි කියලා. හරි. ඔය මැච් හතර ගැන තමයි මට කියන්න ඕනේ. මම සීනගේ මැච් එක ගැන අමුතුවෙන් කතා කරන්නේ නැත්නම් මොකද ඔයාලා දන්නවා මම කලින් වීඩියෝ එකක් දැන් සීනගේ කරලා තියෙනවා. ඉතින් ඒක ගිහිල්ලා බලන්න මේ channel එකේ බලපන් නැති කට්ටිය ඉන්නවනම්. ඒකේ සීනගේ මැච් එකේ කවුරු දිනනද යන සියලුම සම්බන්ධ විස්තර සීනගේ රැන්ඩිගේ මැච් එකේ සියලුම විස්තර ඒකේ කතා කරලා තියෙනවා. ඉතින් බලපන් නැති කට්ටිය ඉන්නවනම් ගිහිල්ලා බලන්න. ඉතින් හෙට තමයි බැක්ලෑෂ් එක තියෙන්නේ. ඉතින් හැමෝම බලන්න නෙක්ස්ට් එකෙන් තමයි බලන්න පුළුවන් වෙන්නේ. හරි එහෙනම් තවත් වීඩියෝ එකක් හම්බ වෙනකන් අන්තර ගිහිල්ලා යන්න. හැමෝටම සුබ දවසක්.